1948 ලෝකයේ අනිත් පැත්තේ ඇල්බර්ට් අයින්ස්ටයින්ලා මාරි කියුරිලා මේ පරමාණු ඇතුලේ තියෙන විශ්වයේ රහස් එළියට ගන්න දගලද්දී ඒ වෙලාවේ ලංකාවේ අපේ මුතුන් මිත්තු මොනවාත කර කර හිටියේ. අපි නිකම්ම කුඹුරට බහැලා හරක් දක්ක අහස දිහා බලාගෙන හිටියද? නැත්තම් සුත්තා කියපු විදිහට එයාලට ඕන වැඩ ටික කරලා දිනා නිකම් අපි මැරලා ගියාද? ගොඩක් අය හිතානින් උත්තරේ තමයි ඔව් කියලා. හැබැයි ඇත්ත කතාව ඒක නෙවෙයි. ඇල්බර්ට් අයින්ස්ටයින්ලා ලෝකෙ වෙනස් කරන්න තියරි ටික හදන්දී ඒ තියරි ටික ඇත්තක් කරන්න අවශ්‍ය කරන ඉන්ධන ටික නිහඬවම නැවුලට පැටළුනේ මේ පුංචි රටෙන් කියලා දන්නවද? ඉතින් අද මම කියන්න යන්නේ ඉතිහාස පොත්වලින් අයින් කරපු නමුත් විද්‍යාලෝකයේ තවමත් රහසක්ව පවතින 1904 බඹරබොටුව සිද්ධිය ගැන. මේ සිද්ධිය වෙන්නේ අද ඊයේ නෙවෙයි. හරියටම අයින්ස්ටයින් යාගේ සුප්‍රසිද්ධ සමීකරණය වෙන E = mc වර්ගය කියන මේ සමීකරණය එළිදක්වන්න අවුරුද්දකට කලින්. ඒ කියන්නේ 1904 වර්ෂයේදී විතර. ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රත්නපුර ප්‍රදේශයෙන් ටිකක් ඈතට වෙන්න පිහිටලා තියෙනවා මේ බඹරකොටුව කියන ගම් ප්‍රදේශයක. අදටත් ඝන මීදුමින් වැහුණු හරිම පාළු ප්‍රදේශයක් තමයි මේ බඹරබොටුව කියන ගම් ප්‍රදේශය. අන්න ඒ ඝන මීදුමින් වැහුණු මේ ඝන කැලෑව මැද්දෙන් දවසක් තරුණ මහත්මයෙක් ඇවිදගෙන යනවා. එයා නිකාම මිනිස්සෙක් නෙවෙයි. එයා තමයි ශ්‍රී ලංකාවේ ඛනිජ විද්‍යා අංශයේ ප්‍රථම අධ්‍යක්ෂකවරයා ආනන්ද කුමාරස්වාමී. ඉතින් මේ කුමාරස්වාමී මහත්මයා 12 පාරක් අයිනෙන් ගමන් කරමින් ඉදි දකින්න හරි අමුතු දෙයක්. ඒ තමයි කළුගල් වගේක්. හැබැයි මේ කළුගල් ටික අතරගත්තම යකඩවලට වඩා බරයි. ඒ වගේම මේවා දිහා ටිකක් හොඳට ගලුවාම පේනවා මේවා නිකම්ම කැඩිච්ච ගල් නෙවෙයි කියලා. මේ වගේ හැඩය හරියටම කපලා මැතලා තියෙන අපි කියන්නේ කියුබික් ආකාරයේ ඝනක ආකාරයේ හැඩයක් තමයි මේ ගල් වලට තියෙන්නේ. ඉතින් ආනන්ද කුමාරස්වාමී මේ අමුතු ගල් ටික අරගෙන සහක්කුවේ දාගෙන ගෙදර අරන් යන්න ගත්තා. හැබැයි එයා එදා ඒ කැලේ මැදදී දැනගෙන හිටියේ නැහැ. එයා එයාගේ අතේ ඒ තියාගෙන ඉන්නේ තව අවුරුදු ගානකින් ලෝක බලවතන් පොර කන අනාගත න්‍යෂ්ටික විද්‍යාවේ යතුරු කියලා. ඊට පස්සේ මේ ආනන්ද කුමාරස්වාමී මහත්මයා මේ ගලට නමකුත් තිබ්බා. ඒ නම තමයි තෝරියනයිට්. මම දන්නේ ඇයි මේ නම තිබ්බේ කියලා නම්. දැන් ඔයාට හිතෙන්න පුළුවන් ඉතින් මොකද බං ගලක් හම්බුණා කියලා. මෙන්න මෙතනදී තමයි අපිට මේකේ මැජික් එක අහුවෙන්නේ. කුමාරස්වාමී එදා මේ හොයාගත්ත ගල්වල තිබුණේ නිකම්ම පස් නෙවෙයි. ඒ ගලේ 70%කට වඩා තිබුණා තෝරියම් ඩයොක්සයිඩ් කියන මූලද්‍රව්‍යය. ඉතින් මේක ලෝකේ කොහෙවත් නැති තරම් පිරිසිදු විකිරණශීලී නිධියක්. ඉතින් මේකේ බරපතලකම තේරෙන්නේ මෙන්න මේ කනෙක්ෂන් එක දැක්කාම. මෙන්න මේ කල හොයාගන්න කාලේ තමයි එංගලන්තේ හිටපු නොබෙල් තියාගලාබී ශ්‍රීමත් විලියම් රම්සේ සහ ප්‍රංශයේ හිටපු මාරි කියුරි වගේ අය විකිරණශීලීතාවය ගැන පිස්සුවෙන් වගේ පරීක්ෂණ කරේ. ඒ අය ගාව තියරි ටික තිබුණට ඒ අයට පරීක්ෂණ ටික කරගන්න අවශ්‍ය කරන රෝ මැටීරියල්ස් ටික එහෙම නැත්නම් ඉන්ධන ටික එයාලගේ යුරෝපේ හොයාගන්න තිබුණේ නැහැ. ඉතින් එයාලට හම්බුන උත්තරේ තමයි අපේ ශ්‍රී ලංකාවේ බඹරබොටුව ගම. අපේ ශ්‍රී ලංකාවේ මේ වගේ දෙයක් තියෙනවා කියලා 1904 මාර්තු මාසයේ තියෙන නේචර් කියන ජර්නල් එකේ පළමුණ ගමන් සුද්දෝ නිකන් හිටියේ නැහැ. විලියම් රම්සේ කියන පුත්‍රයා කෙලින්ම ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරයා වෙත ලියුමක් එවලා ඉල්ලුවේ මට මේ ගල් ටික ඕන ඉක්මනටම එවන්න කියලා. හැබැයි ඊට පස්සේ උනේ ඇත්තටම මංකොල්ලයක්. ලංකාවේ මිනිස්සු ධම්මලා පතල් හරලා මේ වටිනා ඛනිජ ටොන් ගණන් නැව් ගණන් එංගලන්තයේ නැව්වට පැටවුවා. සමහර වාර්තාවල තියෙන විදිහට එක පවුමකට ගෙවලා තියෙන්නේ හරිම සොච්චා මුදලක්. හැබැයි ඒ නැව්වල තිබුණේ අනාගතයේ පරමාණුක විද්‍යාව පණ ගන්නන්න පුළුවන් ශක්තියක්. හිතන්නකෝ අද අපි රසායන විද්‍යාවට ඉගෙන ගන්න හීලියම් වායුව රේඩියම් වගේ මූලද්‍රව්‍ය හොයාගන්න මාරි කියුරිලාට පාර කැකුවේ අපේ සබරගමුවේ පොළොවෙන් ගියපු පස් ටික. අයින්ස්ටයින්ලා පරමාණු ගැන හිතද්දී ඒ පරමාණු ටික සැපුවේ අපි. ඉතින් ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් දුක හිතන තැන මෙන්න මෙතන. ආනන්ද කුමාරස්වාමීට තිබුණේ ඇල්බර්ට් අයින්ස්ටයින්ට වගේම මොලයක්. එයාට ඕන වුණා මේ සම්පත් පාවිච්චි කරලා ශ්‍රී ලංකාව ඇතුළෙම විද්‍යාත්මක පර්යේෂණ පටන් ගන්න. හැබැයි එදා අපි යටත් විජිතයක්. අපිට නිදහසක් තිබුණේ නෑ. අපේ දේ අපිටම තියාගන්න. 1948 දී අපිට නිදහස ලැබුණා තමයි. හැබැයි ඒ වෙද්දි අපේ පොළොව යට තිබුණු ඒ මහා විද්‍යාත්මක හස්තය අපිව අතහැරලා ගිහිල්ලා ඉවරයි.
ඉතිං ඇයි මේ ජාතික වීරයෙක් නොවන කෙනෙක් මේ නිදහස් දවසේ මම කතාකොට ගත්තේ. මට ලැබිල තියෙන දත්වලට අනුව ආනන්ද කුමාරස්වාමි කියන්නේ නිල වශයෙන් ජාතික වීරයෙක් නෙවේ. මම වැරදිනම් මාව නිවැරදි කරන්න. ඇත්තටම ජාතික වීරයෙක් වෙන නම් සටන්විමේ වීරයෙක් විය යුතුයි. නමුත් ආනන්ද කුමාරස්වාමි කියන්නේ ශ්‍රී ලාංකික අනන්‍යතාවය සහ ශ්‍රී ලාංකීය සංස්කෘතිය ලෝකයේ හමුවේ ඔසවා තැබූ ඉතාමත් සුවිශේෂී මහා ප්‍රාඥයෙක් විදිහටයි සැලකෙන්නේ. බ්‍රිතාන්‍ය පාලන සමයේදී අපේ දේශීය කලාවන් සහ ශිල්ප ක්‍රම හැල්ලෝට ලක්වෙලා තමයි තිබුණේ. අන්න ඒ කාලේ මේ ආනන්ද කුමාරස්වාමි මහත්මයා ඒවායේ වටිනාකම සිංහල ජනතාවට සහ ලෝකයට මතක් කරලා ශ්‍රී ලංකාවේ සංස්කෘතිමය පුනරුදැක් ඇති කරන්න දැවන්ත මෙහෙයක් කරා. එතුමා 1908 ලියපු මධ්‍යකාලීන සිංහල කලා කියන කෘතිය අතටත් ලාංකීය කලාශිල්පය ගැන ලියවුණු අත්පොතක් විදිහට තමයි සලකන්නේ. ඒ වගේම මෙතුමා සෝෂල් රිෆෝර්ම් සොසයිටි එක එහෙම නැත්නම් සමාජ ප්‍රතිසංස්කරණ සංගමය පිහිටුවලා බටහිර සිරිත්විරිත් අන්ධ ලෙස අනුගමනය කරන්න නැතුව අපේ දේශීය අනන්‍යතාවය රකින්න ඕන කියලා එතුමා හඬ නැගුවා. කොහොමරි කෙටියෙන් කිව්වොත් මෙතුමා සටන් වෙමේ සටන් කරපු වීරයෙක් නොවන බුද්ධිමය සහ සංස්කෘතික මට්ටමින් ජාතිය අවදි කරපු උත්තරීතර මානව හිතවාදියෙක් විදිහටයි මම දකින්නේ. ඉතින් අන්තිම වශයෙන් මට කියන්න තියන්නේ අපි අවුරුදු 78ක් තිස්සේ මේ 2026නේ අපි අවුරුදු 78ක් තිස්සේ නිදහස කියලා සැමරුවේ 1948 දී අපේ ශ්‍රී ලාංකික කොඩිය උස්සපු එක විතරද? එහෙම නැත්නම් එදා කුමාරස්වාමීලාට මග හැරුණු ඒත් අද ඔයාටයි මටයි ඉතුරු වෙලා තියෙන ඒ සයන්ටිෆික් ඉන්ඩිපෙන්ඩන්ස් එක විද්‍යාත්මක නිදහස අපි කවදා හරි ආයෙත් දිනා ගන්නවද? මොකද මතක තියාගන්න ලෝකෙ හොල්ලන්න කියපු ඒ අපේ කළු ගල් ටික ඉවරුණාට ඒ ගල් හොයාගත්ත ඇස් තාමත් අපේ රටේ ඉතුරු වෙලා තියෙනවා. ඒ ඇස් පාදගන්න එක ඔයාට බාරයි. ඉතින් හිතන්න මේ විකේතන